punci rati nam piya turumain sasuru sena dimahiran nam dineka matulove namarandana ratakaranam punci අයියෝ මම මෙහෙම තියන් ඉන්නේ. මම මොකද කරපු වැරද්ද? විශේෂයක් නෑ. අද ගොඩක් නරක දවසක්. ඔයාට පිඟන්ඩිකත් එක්ක වැටෙද්දි නම් හිනත් යනවා. ඇත්තටම හැමෝටම ඔය වගේ දවස් තියෙනවා. මම ඇත්තටම මගේ මුළු ජීවිත කාලයටම මෙතන වැඩ කරේ ගෞරවනීය ගුරුවරියක් විදිහට. ඉතින් ඒ වෙනුවෙන් මට පොඩි හරි ගෞරවයක් ලැබෙන්න ඕනේ. ඕ අපි ඔයාට ගෞරව කරනවනේ ගුරුතුමියා. ඔයා දන්නවද ඔයාට මොනවද ඕන කරන්න කියලා? ඔයා කැමති මොනවා හරිම දෙයක් ඇතිනේ. මම නම් කැමති මකරත් එක්ක සටන් කරන්න. නෑ මං කිව්වේ අර ගේම් එක ගැන. ඇත්තටම ඔයා කැමති දෙයක් ඇතිනේ? ඔව් මමත් ආස දෙයක් තියෙනවා. මම ඒකට ආස කරනවා ගොඩාක්. ඇත්තටම මං ඔයාලට කියනවා නම් මං හිතන්නේ මං ගොඩාක් ආස කරන්නේ නැටුම් වලට. මං හිතන්නේ මං නැටුම් කරන්න පටන් ගත්තේ අවුරුදු 10 ඉඳලා. ඒක හරි ෂෝක්. ඔයා අපව එක්කරන්න පටන් ගන්න. යන්න. ගිහින් ආයෙමත් ඔයා නැටුම් කරන්න පටන් ගන්න. එතකොට මටත් යන්න පුළුවන් මෙතනින්. ඔයා හරි. මං කිව්වේ ඔයා නැටුම් ගැන කියපු එක හරි කියලා. තවම ඔයාගේ රැඳුම් කාලේ ඉවර නෑ. තව විනාඩි 10ක් තියෙනවා. කුමාරිකාවනි මං කැමති ඔයාලගේ අලුත් ටීචර් ඔයාලට අඳුන්වලා දෙන්න. හලෝ මගේ නම ලිටල් ලාවන්‍යා. ඔව් ඇත්තටම එයා අපට පණිවිඩයක් ලියලා ගිහින් තිබ්බා. ඒක මහ පුදුම පණිවිඩයක්. දැන් හැමෝම මේ දේවල් ඔක්කොම අමතක කරලා සංසම් වෙන්න. අපි දැන් පන්තියේ පටන් ගමු. ලෑස්තිද හැමෝම? මං හිතන්නේ මෙයා එයාට වඩා හොඳ වෙයි. මේ දේවල් ආයෙමට කරන්න පුළුවන් ඒ කියලා මං හිතුවේවත් නෑ. ඌරුයි රාජකීය ගුරුතුමියට මොකද මේ වෙලා තියෙන්නේ? ඒකනේ බලාගෙන යද්දි මේ රාජකීය ගුරුතුමිය භයානක අශ්වරෝහකෙක් නේ. ඔයා හොඳින් නේද? බොහොම ස්තුතියි හෙන්රි. එතකොට දන්නවද මට පුළුවන් මං ගැන බලා ගන්න. මොකද මං තමයි ඒ කාලේ හිටපු හොඳම නැටුම් ශිල්පිනිය. කැත්රිනා ඇත්තටම ඔයාම ගැස් පෑදුවා. මට දැනෙනවා මං ආයි ජීවත් වෙනවා කියලා. ඒත් ඔයා ටිකක් වැඩිපුර උත්සාහ කරනවා වගේ. නිකන් ඉන්න. මට ඕනේ ඉස්සරටත් වඩා දක්ෂ වෙන්න. ඒ වෙනුවෙන් මං ගොඩාක් හොඳින් මහන්සි වෙනවා. මෙහෙම ගිහිල්ලා මේ අන්තිමට නවතින ඉස්පිරිතාල තමයි. මේක සම්පූර්ණ වැරද්ද මගේ. අපිට මේකට මොන හරි කරන්න වෙනවා. මේ ඇහුණද රාජකීය ගුරුතුමියනි? ඔයාගේ අලුත් වෙන නම් හරිම අපූරුයි. මට පුළුවන් ඔයාට ඕන නම් මේක තවත් අපූරු කරගන්න හොඳ අදහසක් දෙන්න. නයිට් හෙන්රිත් ඉන්නවනේ. එයාත් උදව් කරයි. ඔව් ඇත්තම කිව්වොත් එහෙම මට ටිකක් විතර ඉතින් නටන්න පුළුවන්. මෙන්න බලන්න. ඔය තියන්නේ. ඔව් ටිකක් හොඳයි. ඒත් මං හිතන්නේ සමහර කොටස් ටිකක් මගේ හැරුණා. හරි එහෙනම් අපි දැන් පාන්තියේ පාඩම පටන් ගන්නයි හදන්නේ. මං හැම දෙයකටම කලින් ඔයගලන්ට කියන්න ඕනේ මේ අවවාදය ගැන. ඒක ටිකක් අමුතුයි. අපිට ක්‍රියාකාරකමක් දෙනවද? ඔය පාඩම් අහන් ඉඳලා ඇති වෙලා. ආරම්භ කරන්න යන්නේ නැහුම් පාන්තිය. ඔන්න හැබැයි මේ පාර නම් ඔය මොනෝරෝගෙන ඉන්න එක සම්පූර්ණයෙන් දානම්. ඔයාලා මේ පාර නිර්මාණය කරන්න ඕනේ අලුත්ම විලාසිතාවක් අපේ රැකින වෙනුවෙන්. බලන්නක ලස්සන. ලාලා තිරිසන් හරියට තරවගේ. අල්ලලා බලන්නකෝ. හරිම දීප්තිමත් ඒ වගේම සිනිතුයි. හොඳයි එහෙනම් මහන්න පටන් ගන්න. ඉක්මනට මහන්න. තාම තනින්නේ යන මොනවද කරන්න කියලා. මේක කලා කියලා මොනවද අපිට ලැබෙන්නේ? මේකෙන් ඔයාට අනාගතයේදී මහුන්ගතුන් දැන් කාන්තාවක් වෙන්න පුළුවන්. අපමානවා. දැන් තියෙන්නේ මං ආසම කරන කොටස. පිරිමි කෙනා ගෑනු කෙනාව කරේ තියාගෙන යන්න ඕනේ. ඒත් මං ඒකට පුරුදුනේ නෑනේ.
දැන් අපි පොඩි විවේකයක් ගත්තොත් හොඳයි. තේ එකක් බොන්න. මම මොනවා හරි දෙයක් බොනවා නම් බොන්නේ මගේ පුහුණු වීම කටයුතු අවසන් කරාට පස්සේ. අපි ආපහු පටන් ගමු. මොකද කරන්න කැති ඉක්මනට ෆෝන් එක ගන්නකෝ. ඔක දෙන්න. වැඩ කරන වෙලාවට මේවා බෑ. අවධානයෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. තේරුණා නේද? අන්නෝ මේක මහල තියෙන කැතම කැතයි. ඔයාලා මොනවද මේක දිහා බලාගෙන ඉන්නේ ආ? වැඩ කරනවා. හිට රෙජිනගේ සම්මාන වලට කලින් ඕක ඔයාලා මහල කරලා ඉවර කරන්න වෙනවා. ඒත් අපිට පොඩි විවේකයක් තියෙන දෙයක් බහනවා. මගේ මැහුම් හරිම කැතයිලු. එයානම් හරිම නරක විදියට හැසිරෙන්නේ. රාජකීය ගුරුතුමිය කොච්චර හොඳද? අපරාධේ මං එයාට මෙහෙම කළේ. හොඳ වැඩේ. අපි දැන් මේක නවත්තන්න ඕනේ රාජකීය ගුරුතුමිය අනුබරේ කඩා ගන්න කලින්. ඔයාගේ වැරද්ද. අපි කොහොම හරි රාජකීය ගුරුතුමිය ඉස්කෝලේට ගේන්න ඕනේ. ඔයාට පුළුවන් නේද ජිමි මට එක් කරන්න උදව් කරන්න? මං හිතනවා අපිට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මට කියනවාද මෙතන මොනවද වෙන්නේ කියලා? අපි පොඩ්ඩක්වත් කැමති නෑ ඔයා අපිට උගන්නන විදිහට. මට තේරුම් ගන්න බෑ අයියෝ මාව මෙහාට එක්කන් ආවි කියලා. අපිට මොනවද ඕනේ? අපිට ඕනේ රාජකීය ගුරුතුමියව. අපිට ඕනේ රාජකීය ගුරුතුමියව. කවදද ඕනේ? අදම. එයාලා උද්ඝෝෂණය කරනවා. ඇත්තටම මොනවද එයාලට වෙලා තියෙන්නේ? තමුල්ල හිතාගෙන ඉන්නේ තමුල්ල මහලුකු නෝනා කරෝ කියලාද? මාඩියෝ ටික. හෙලෝ ළමයිනේ. ඕ හොඳයි. අපි බලමු එහෙනම් දිරන්නේ කවුද කියලා. ඉන්න කලබල වෙන්න එපා. අද හවස තියෙන සම්මාන උළෙලදී රැජිනියාගේ ඔටුන්න ගලවල විසි කරලා දායි. ඔය නිමික්මට මාලි ඉවර කරලා දෙනවා. මොකද ඔක අද රැට මට අඳින්න තියෙනවා. ඔයා අපිට කියලා වහගන්න හැදුව ඔයාගේ ඇඳුමද? බලමු. ඒ ඇඳුම ඇත්තටම වහන්න ඕනේ පුංචි අසරණ ළමයිගේ අත්වලින්. එහෙම නැතුව මන්තරේ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා දැන්ම වැඩ පටන් ගත්තොත් හොඳයි. නැත්තම් වෙන්නේ කෙම්බෝ වෙන්නේ. හෙන්රි අපි යාලව බේර ගන්න ඕනේ. ඔව් අපි යාලව බේර ගන්න ඕන තමයි. හැබැයි ඒක කරන්න ඕනේ රහසිගතව. මට අවදහසක්. අද රැට රැජින සලූදාන්න කලින් ඔයාලගේ අශ්නටුම ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට හැමෝම මේ නැටුම් බලන අතරේ මමයි කැටි ගිහින් මං කිව්වේ මං ගිහින් මායාකාරියකින් ඒ සලුව ගන්නවා. නපුරු මායාකාරියකින් අපි අපේ රාජධානිය බේරා ගැනීමට අපේ නැටුම ඉදිරිපත් කරනවා. මතක තියාගන්න අපිට ඒක කරන්න පුළුවන් ඉන්නේ නතරකොට කකුල් පැටලුනේ නැත්තම් විතරයි. අවසරයි උත්තමාවියනි. මගේ ශිෂ්‍යාවන්ගේ අත්වලින්ම ඔබ වෙනුවෙන්ම හදපු මේ සලුව පිළිගන්න රැජිනියනි. ඇත්තටම හරිම ලස්සනයි. ස්තුතියි කුමාරිකාවනි. එයාලට ඉවසුමක් නෑ ඔබට මේක පිළිගන්නනකම්. ඒකයි ඔය විකාර කරන්න තු ඉන්නවලා. මං උදව් කරන්නම් මේකට ඇඳ ගන්න. අපි ඔය හැමදේටම කලින් මේ උත්සවේ නර්තනන්ගේ බලලිමු නේද? ඕ හරි මේකත් අපි බලලා ඉමුකෝ. අන්තිමට කරගෙනවත් මතක තියාගන්න හොඳද? හරි මං එහෙම කරන්නම්. මට මතකයි. ඔයාගේ බෙල්ලේ මොකද ජරාවක්? ජරාවක් නෙමෙයි ළමයි. ඒක මේ බෙල්ලේ තියෙන ඉන්නෙක්. ඒ ගැන හිතන්න එපා. එයාගේ අවධානය ගන්න තව මොන හරි කරන්න ඕනේ. මොකක්? ඔව් මින්න එපා. අනේ ඔක් කරන්න එපා. ඒකමත් නියමයි. එයා හොද්දට වැඩ කළා. මේකට තමුන්නට පොත්තිගේ වන්න සිද්ධ වෙනවමයි. දැන් වෙලාව මෙන්න මේ කුඩ නැටුමට. ලෑස්ති වෙන්න. එයාලා මගේ ළමයි. මතක තියාගන්න. කලේ හොඳ දෙයක් ගන්නනේ. අයියෝ දුකින් ඉන්න උච්චර ලස්සන ඇඳුමකුත් අඳගෙන. අපිට ඔයාව ඕනේ ගුරුතුමියනි. ආයෙත් අපිට උගන්නනවද?
හොඳයි හැබැයි මට පොරොන්දු වෙන්න ඕනේ ඔගොල්ලෝ වැඩ ටික සේරම හොඳට කරනවා කියලා. මේ තමයි හරියට රාජකීය විදියට අතවනන විදිහ. හොඳට බලාගන්න හැමෝම. මොකද ඔයාට වෙලා තියෙන කැත්රිනා? ඒක පොඩි විහිළුවක් නේ ගුරුතුමියනි. විනෝදෙට වගේ කළේ. අපි ඉතින් දැන් කොහමද යාළුවනේ? හරි ෂෝක්. ඔයා ඔහොම කරනවා. මම මේ කියලා දෙන පාඩමට අවධානය දෙන්න ඔයා. හෙට එහෙම මෙහෙම වුණොත් දඬුවම් කරනවා. මායාකාරී හිටියනම් හොඳයි. වැඩේ හරි වගේ. දැන් ඔයා කියන්නේ අපි කළුමියන්ට අහු වෙන්න යන්නේ කියලාද? අපි කොහොමද පාර හොයාගමු. හිතන්න මම මීයක් වුණා නම් මම යන්නේ දකුණටද? එහෙමත් නැත්නම් වමටද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ ගැන? ජිමි මං කරන අපිට වැඩි වෙලාවක් නෑ. බලන්නකෝ අපේ පස්සෙන් එන්න තරම් නිර්භීතයිනේ අර කුමාරිකාව. එයා වැඩ පෙන්නන්න හදලා අමාරුවට එන්න හදන්නේ. ඔව් මං නිර්භීතයි තමයි. ඇයි මොකද? නෑ මොකුත් නෑ. බලාගෙන මෙයා අපේ සේරටම එලවෙලව ගහයිද දන්නේ නෑ. අපි ඔයගොල්ලෝකට අහු වෙලාද නැත්නම් ඒක මට විතරක් හිතන දෙයක්ද? මේ චීසර් කොහොමද ජිමි අපි ඕගලකට අහු කරගන්නේ? මං කිව්වනේ මේක ඔයගොල්ලෝ තමයි. මදයි. ජිමි මේක එයාලා විතරක් කරපු දෙයක් වෙන්න බෑ. ඔව් මේක මීයන්ගේ මුගලක් වෙන්න බෑ. එයාලට කවුරු හරි මේකට උදව් කරනවා තකොට. මායා කියන්නේ මායාකාරී. එයා තමයි යාලට උදව් කරන්නේ. ඔයාලා හිතාගෙන ඉන්නක ලෙවලින් වදපු එකක් කියලාද පාව අසරණ ළමයි ටික. ඇත්තටම ඔයාලට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද? එන්න මේ කෙල්ලව ලියලා දානවා. හොඳයි. ස්තුතියි. එනවා මාත් එක්ක සටන් කරන්න. ඔයා මේ ලෑස්ති වෙන්නේ වගේ ආදරණීය නැන්දත් එක්ක සටන් කරන්නද? මගේ ආදරණීය නැන්ද? ඔයා මොනවද මේ කියවන විකාර? ඔයා නෑගම් යන්න හදන්නේ පික් රාජධානියට. ඔයාගේ ආදරණීය නැන්දත් එක්ක. බලාපොරොත්තුෙන් හිටිය වගේ ප්‍රතිචාරයක් බලමුකෝ. අද මධ්‍යම රාත්‍රියට කලින් මට රජකම අරන් දුන්නේ නැත්තම් ඔයා දන්නවද මොකද වෙන්නේ කියලා? නයිට්‍රෝ දුන්න චීස් බෝල දෙකක් වෙලා අද රෑ කෑමට පත් වෙනවා අර කළු මීයන්ගේ. මොකක්? මේ උගල නම් හරිම සැලසුම් සහගතයි. අපිට යන්න වෙලාව හරි පුංචි කුමාරයා. ඔයා මගේ ඵලය අවතක්සේරු කරන් ඉන්නේ කුමරියනි. හොඳයි අපි බලමුකෝ. තව යද්දී අපිට ගොඩක් දේවල් හම්බෙයිනේ. මට මේ පාර නම් කවදාවත් මාලිගාවට යන්න වෙන්නේ නෑ මේ ළමයා පාලනය කරගත්තේ නැත්තම් එහෙම. ඇත්තමයි ඔයා කුමාරිකාවක් කියලා කිව්වට ඉතින් තඟකාර පුංචි තරුවෙක් නේ. ඔයා හිතන්නේ මං නිකම්ම කුමාරිකාවක් කියලාද? මම නයිට් කුමාරිකාවක්. මට පුළුවන් ඕන කෙනෙක් එක්ක සටන් කරන්න. ඔයා හිතුවේ මං වට බය වෙයි කියලාද? අපෝ එහෙම නෑ. ඔයා මොකටද තනියෙන් මට බය වෙන්නේ? මං දන්නවා ගොඩක් දක්ෂ කුමාරිකාවක් කියලා. එහෙම හිතුවට පොඩ්ඩක්වත් දක්ෂ නෑ. දැක්කත් වැඩිපුර මැජික් යක්ෂ්ටියක්. දැන් අපිට මේ වැඩේ තවත් ලේසි වෙයි. ඔව් ලේසි වෙන්න තිබ්බා. අපි මැජික් ජස්ටිය පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගෙන හිටියානම්. තව දෙයක් තියෙනවා. අතන මීයොත් හිටියේ නැත්තම් මම මේ කියන්නේ බොරුද? මොකද හිතන්නේ? අපි දැන් මුලින්ම කරන්න ඕනේ මේ මීයන්ගෙන් ගැලවෙන එක. මතක් වුණා. ජිමි ඒක පිස්සු වැඩක් නම් නෙමෙයි. හැබැයි සම්පූර්ණයෙන්ම අනතුරුදායක වැඩක්. මං කැමතියි ඒක. ඔයාගේ කරි තාත්තේ මේ මීයෝ නම් හරිම මෝඩයි තමයි. ඇයි කාටද ඔහේ ඇත්තටම ඔය මෝඩයයි කියලා කිව්වේ? ඔයාලා එහෙම නැත්තම් ඔයාලට මේ දේවල් තේරෙන්නේ නැහැ. මෙයා මේ මොනවද කියන්නේ බොස්? අපි කිව්වේ ඔයයි ඔයාගේ කණ්ඩායමයි මන්තරකාරී මෝඩයන්ට අන්දලා කියලා. නෑ ඒක වෙන්න බෑ. මොකද එයා අපි ගැන ගොඩාක් හිතන කෙනෙක්. එයා එහෙම නෑ. තාම තේරෙන්නේ නැහනේ. මායාකාරියාගේ වැඩේ කරගන්න ඔයාලා පාවිච්චි කරනවා. එයාගේ වැඩේ හරි ගිය ගමන් අපිට දාලා තියෙන මායාව එයා අයින් කරනවා. ඔන්න මන්ත්‍රී නෑ කියන්නේ චීසුත් නෑ තමයි. චීස් නෑ. අනේ බොස් මේ මොනවද මේ කියවන්නේ? චීස් නැතුව ඉන්න බෑ. අපි මන්තරකාරීව නවත්තමු. එතකොට රෑ 12 වෙනකොට මෙයාලා චීස් උනාම අපිට කන්න පුළුවන්. මන්ත්‍රේ නෑ කියන අපි කොට. ඔය කතා නවත්තනවා. මන්තරකාරී අපිට කිව්වේ මෙයාලව බලා ගන්න කියලා. ඉතින් අපි කරන්න ඕනේ මෙයාලව බලා ගන්න එක.
චීස් කිව්වමයි මතක් වුණේ. තාත්තේ ඔයාට මතකද රෙජිනගේ චීස් ගබඩාව? ඔයා කියන්නේ අර චීස් කෑලි 1000ක් දාපු ගබඩාවද? චීස් කෑලි 1000ක් තියෙන ගබඩාවක්? ඇත්තට මේ ගබඩාවේ එච්චර චීස් තියෙනවද? අපි මොකටද අනේ ඔයගලන්ට බොරු කියන්නේ? අපිට එකකින් වාසියක් නෑ. කියපු දේ ගැන ටිකක් හිතුවා. ඇත්තටම මට මොනවද කරන්න පුළුවන්? මං හිතන්නේ ඇත්තටම මං ගොඩක් දක්ෂ නයිට් කුමාරිකාවක්. ඇත්තමයි ඔයා නම් එක නියමට කළා. ඔයා මට මතක් කළා තවත් දක්ෂ නයිට් කුමාරිකාවක් ගැන. ඒ නයිට් කුමාරිකාව තමයි මේ මම. ඔයා මගේ අනන්‍යතාවය තමයි කවදාවත් කකුල් දෙක බිම තියලා බහින්නේ නැති එක. අන්න ඒක තමයි මේ මගේ විශේෂත්වය. ඇත්තටම හිතා ගන්න බෑ. ඒත් ඔයා නම් කුමාරිකාවක් වෙන්න විදිහක් නෑ. මම පැහැදිලි කරන්නම්. ඔය දන්නවද මම පුංචි කාලේ රත්තරන් හදවතක් තිබ්බ පුංචි කුමාරිකාවක්. ඇත්තටම ඔව් ඇත්තටම කුමාරිකාවක් වුණාම එයාලා කරන දේවල් හොඳටම හොඳ වෙන්න ඕනේනේ. එහෙම නේද? ඔයත් එහෙමනේ. හොඳයි නේද? සමහර වෙලාවට ඉතින් ඇත්තටම මං කිව්වේ මට ඔය ගෙම්බන් විඹින වැඩ, කලන්ත දාන වැඩ වගේ වනම් කොහෙත්ම බෑ. යන්න. මට පුළුවන් ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන මායා බලය කොහොමද එළියට ගන්නේ කියලා උගන්වන්න. මොකක්ද ඔයා කිව්වේ? ඇතුලේ තියෙන මායා බලය? මං ඕවා කරන්නේ නෑ. හොඳ උත්සාහයක්. ඔයාට ඔන්නම් පුළුවන් මට එක මායාවක් කියලා දෙන්න. තව ටිකක් කොහොමද ඉගෙන යන්නකෝ. එතකොට අපේ ප්ලෑන් එක නිකම්ම සාර්ථක වෙයි. ඔයාගේ කතාවත් හරි. හරි චීස් ගොඩයි. මායාකාරයක් මුලින්ම කරන්න ඕනේ යාට ගැලපෙන යෂ්ටිය තෝරගන්න එක. මේක නරකම නෑ. ඒත් ඇයි ඒක තෝරගත්තේ? ඒක නිකම් මට කතා කරනවා වගේ දැනුණා. එහෙම තමයි ඔක වැඩ කරන්නේ. දැන් උත්සාහ කරන්න අන්න අතන තියෙන ගල පියාඹවන්න. පියාඹන්න. වව්! ඔය දැක්කද ඒක? හරිම පුදුමයි. දැන් ඊළඟට මං ඔයාට උගන්වන්න යන්නේ මොකද්ද කියලා දන්නවද? ඕනේ නෑ. ඔයාකට කැමති නෑනේ. අනේ නෑ මං කැමති. අනේ කරුණාකර මට අනිත් ඒවත් කියලා දෙන්න. හරි. හොඳයි. හැබැයි ඔයා මං කියන දේවල් කරන්න පොරොන්දු වෙන්න ඕනේ. ඒක තමයි අපේ කුන්දේසි. හොඳයි. මං පොරොන්දු වෙන්න. මේක නම් නියමයි. කියලා හිතගෙන ඉන්නේ තනියම කරනවා කියලා. අනේ බොස් එච්චර චීස් ගොඩක් ලැබෙනවද? දුක්නොවී ඉන්න. බලන්නකෝ රෑ 12 වෙන්න තව පැය කීයද තියෙන්නේ? නවත්තගන්න ඕක. මායාකාරී කිව්ව විදිහට රෑ 12 වෙච්ච ගමන් ඔයාලා දෙන්නම චීස් වෙනවා. ඔව්. ඉතින් අපිට මායාකාරීව නවත්තන්න බැරි නම් අපිට පුළුවන් ඔරලෝසුවේ වෙලාව 12 කරන්න. මෙන්න මෙහෙම. අපේ සැලස්මි තිබ්බේ නෑනේ. හැබැයි ඉතින් මේකත් නරකම නෑ. සුහඳත් එක්කනේ. ඔයා මියමු බලාගන්න. මම යස්ටි ගන්නම්. ඒයි අල්ලගන්න පුළුවන් නම්. සැන්ඩ්විච් එකක්. නෑ. ඉටිපන්දමක් ඉන්න. අයියෝ අනේ ඉක්මනට. තාත්තේ. එපා. ඔයාගේ අවාසනාවට අපි බේරුණා. ඔයාගේ මීයෝ ටික නම් හරිම මෝඩයි. මොනවද කියන්නේ ඔය? තමු මහම යටත් වෙනවා. ඉන්න. එයාට මොකුත් කරන්න එපා. කැති මොකද උඩ වෙලා තියෙන්නේ? ඔයාට මං කියන දේ තේරෙන්නේ නෑ ජිමි. මායාකාරී හිටපු හොඳම හොඳ කුමාරිකාවක්. ඔයා කොහොමද එහෙම කියන්නේ? මම එහෙම දෙයක් දන්නෙත් නෑ. කැතියෝ විශ්වාස කරන්නේ මම වගේ නයිට් කුමාරිකාවක්ද?
නැත්තන් නිකම්ම නිකං සහයකෙක් කියන දේවල්ද? මොනව නිකං සහයකෙක්? ජිමි කියන්නේ නිකං සහයකෙක් නෙමේ. එයා හරිම බුද්ධිමත්. ඒ වගේම එයා ගොඩක් නිර්භීතයි. ඔයා කොහොමද මාව පරාද කරන්නේ? හරියට තාම කිලින් හිට ගන්නවත් බැරුව. ඔයා මං ගැන හිතන් ඉන්න විදිහ ගැන ඇත්තටම මට හරිම දුකයි. දැන් බලා ගන්න පුළුවන් ඔයාට මං කවුද කියලා. කුමාරිකාවක් වෙලා ඉඳලා නෑ. එයා ඔයාව මේ වෙලට තෝරගන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා. ඔයා හරි. මං කිව්වේ ඔයා හරියටම හරි. මට නම් දැන් හොඳටම බඩගිනි. ඔයා කන්න දෙයක් මොන හරි ගත්ත නේද? ඔව් අපි ළඟ චීස් තියෙනවනේ. ඔයා හිතනවද ඔක් කන්න පුළුවන් කියලා? ඕක කන්න හොඳයිද තාත්තේ? ඔයා කීපු දේ හරි. යන්න. ඔයා දැන් නිදහස් පොඩ්ඩෝ. ඔයාට සුබ ගමන්. සතුටින් ඉන්න ඕනේ.